ආයුෂ බොහෝ වේවා. මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ආයුබෝවන්. හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අපි එහෙනම් ළඟ එන අලුත් අවුරුද්ද ආදරෙන් පිළිගමුද? ඕගොල්ලොන්ගේ අලුත් අවුරුදු කොහොමද? ඔන්න මං අලුත් අවුරුද්ද පිළිගන්න ලෑස්ති වෙන විදිහ ගැන සහ ගෙදර කරපු පුංචි වැඩ, ඒ කියන්නේ දැන් අලුත් අවුරුද්දට හැමෝම කාර්යබහුල වෙලානේ. ඒ කාර්යබහුලකම ASCII ගෙදර වැඩ ටික අමතක නොකර, දරුවන්ගේ වැඩ ටික අමතක නොකර කරගන්න විදිහ ගැන අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. බලන්නකෝ අපි මේ කරන්නේ මොකක්ද කියලා. ඕගොල්ලන්ට මං කියලා තියෙනවනේ මං ගේ ඇතුළ සුද්ධ බුද්ධ කරනකොට ගෙදර වත්තේ මල් ගහ වුණත් හිටවන්නේ මගේ හස්බන්ඩ් කියලා. මං වත්තට පොඩ්ඩක්වත් ඇඟිලි ගහන්නේ නැහැ. මොකද අපේ හස්බන්ඩ් ඕන විදිහට තමයි එයා එයාගේ වත්ත ලස්සන කරගන්නේ. එයා කැමති නෑ එක ගහකොළකටවත් පුංචිවත් හීරීමක් වෙනවට. අනේ ඔයගොල්ලෝ විශ්වාස කරනවද? සමහර ගෑනු ළමයිනේ ඔය මල් එහෙම වගා කරන්නේ. එතකොට ඔය ගහකොළට ආදරය කරන්නේ. අපේ ගෙදර මං වගේම ඒකේ අනිත් පැත්ත. මගේ හස්බන්ඩ් තමයි මල් වර්ග හිටවන්නේ, එයා ආසාස විදිහට මල් හදන්නේ, වත්ත සුද්ධ කරගන්නේ. එයාට හිතෙන්න ඕනේ ගහක අත්තක් වුණත් කපන්න කොච්චර උස ගියත් කොච්චර වැඩියෙන් වැවිලා තිබුණත් එයාට හිතෙන්න ඕනේ ඒ ගහේ අත්ත කපන්න. කවදාවත් එයා ඒක මට ඕන විදිහට කපන්නේ නැහැ. ඉතින් මං එයාට ඒකට බලහත්කාරකම් බලකිරීම කරන්නේත් නැහැ. ඒ නිසා අලුත් අවුරුද්ද පිළිගන්න ඕන්න එයා වත්ත සුද්ධ කරගන්නවා දැන්. තව ඉස්සරහට තියෙනවා අතු එහෙම කපන ඒවා. අපි ඒවා බලමු ඊළඟ වීඩියෝස් වලින්. ඊට කලින් වත්ත සුද්ධ කරන හින්දා එයාට කන්න, තාත්තට කන්න, ටක් ගාලා මාළුපිණි ටිකක් එක්ක බත් චුට්ටක් උයා ගන්නවා. ඕගොල්ලෝ බොංචි මේ විදිහට හදලා තියෙනවද? බොංචි කොළ පාට විදිහටම ගන්න නම් ගොඩාක් තැඹිලා කන්න ආස නැත්තම් මෙන්න මේ විදිහට තෙල් චුට්ටිත්තකට බොංචි ටික ඉරාගෙන බොංචි කපන්න එපා. අර දිගට ඉරන්නේ බොංචි කරල. එහෙම ටිකක් ඉරාගෙන මේ විදිහට උයලා බලන්න මිටිකිරි චුට්ටක් එක්ක. හරිම රසයි. මං ඉතින් බටු කරියකුත් හදාගත්තා. අද නම් වැඩි දෙයක් උයාගන්න බැරි වුණා. මොකද මංගේ ඇතුලේ වැඩ කරන්නත් ඕනේ, බබා බලා ගන්නත් ඕනේ, අම්මගේ වැඩ කරන්නත් ඕනේ, හස්බන්ඩ්ලට තේ ටික දෙන්නත් ඕනේ. ඔන්න ඕකයි. ඒ නිසා ඉක්මනට පුළුවන් විදිහට පත් ටික උයාගත්තා. ඉතින් අලුත් අවුරුදු ගැන කතා කරමු. අලුත් අවුරුද්දක් කියන්නේ මට නම් ගොඩාක් වටින, ගොඩාක්ම ආස කරන විදිහේ චාරිත්‍ර ටිකක් එන ලස්සන කාලයක්. අපේ අලුත් අවුරුද්දට නම් මම බැඳලා ඇවිල්ලා මේ ගෙදරට අවුරුදු දැන් 4 වෙනි අවුරුද්ද. ඉතින් අනිවාර්යයෙන්ම කවුරු හරි කෙනෙක්ම මේ ගේ ඇතුළට මේ ගෙදරට එනවා අලුත් අවුරුදු කාලෙට. කිසිම පාළුවක් දැනෙන්නේ නැහැ. අපි හැමෝම ගොඩාක් සමගියෙන් මේ අලුත් අවුරුද්ද සමරනවා. ඒ වගේම තමයි මං ගොඩාක් අලුත් අවුරුද්ද සමරන්න කැමතියි. මට මේ අලුත් අවුරුද්ද සමරන්න මොකක්ද අර අපි කියන්නේ ඒ අවුරුදු චාරිත්‍ර සමරන විදිහ, අලුත් අවුරුද්දට කැවිලි පැවිලි හදන විදිහට මේ හැම දෙයකටම හුරුව ලැබුණේ මං හැදිච්ච පරිසරය තුලින්. මගේ දෙමව්පියෝ, ඒ වගේම අපේ සුදු සීයා සුදු ආච්චි, ඒ වැඩිහිටියෝ දීපු ආදර්ශය අපිටත් හරියටම පිහිටවුවා. අලුත් අවුරුද්දක් ළඟ එනකොට ඒකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියන එක ගැන. අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් නෑදෑකම් ඇති වෙන, තරහ මරහ නැති වෙන, හිතවත්කම් අලුත් වෙන ලස්සන කාලයක් නේ.
ගමේ ගොඩේ හැම තැනකම මිනිස්සු එකට එකතු වෙන කාලයක් තමයි ඔය අලුත් අවුරුද්ද. ඉතින් අපි අලුත් අවුරුද්ද ලස්සනට අපිට පුළුවන් විදිහට අපිට තියෙන විදිහට අපි සමරන්න පුරුදු වෙමු. කවදාවත් නෑ බෑ කියන්න නම් එපා අලුත් අවුරුදු දවස්වලට. ඒ වගේම අලුත් අවුරුදු සිරිත් විරිතුත් අපි හරියටම කරමු. ඕගොල්ලෝ මගේ වීඩියෝස් වලින් බලාගෙන යන්නකෝ ඉස්සරහට එන මං කොහොමද අලුත් අවුරුද්ද මේ පොඩි වයසට සමරන්නේ කියලා. ඒකට හේතුව තමයි මගේ දෙමව්පියෝ, මගේ වැඩිහිටියෝ ඒ චාරිත්‍ර වාරිත්‍ර ඒ සිරිත් විරිත් හරියටම සමරපු එක. පුණ්‍ය කාලයට පන්සල් යන එක, නොනගතය, එතකොට ගනුදෙනු කිරීම, නෑදෑ ගෙවල් වල යන එක, ඒ හැමදේම හරියට ඉෂ්ට කරා. ඉතින් ඒක මටත් ඒ ආරේ ඇවිල්ලා තියෙනවා. බැඳලා ආවත් හරි මමත් ඒක ලස්සනට කරගෙන යනවා. ඔය විදිහට තමයි මගේ අලුත් අවුරුද්ද මම සමරන්නේ. හැම දෙයකටම කලින් ඉතින් මකුණු දැල් ටිකක් කඩා ගන්න ඕනේ. අර අලුත් අවුරුදු සුවඳ දැනෙනකොටම අපි කරන්නේ ටක් ගාලා ගෙවල් සුද්ධ කරගන්නවා. ගෙදර බඩු මුට්ටු අස්පස් කරගන්නවා. ඒ දේවල්නේ. ඒ වගේම අලුත් අවුරුදු වැඳුම් ගන්න යනවා. හරි ආසාවෙන් අපි මේ දේවල් කරන්නේ. ගොඩාක් මහන්සි වුණත් හැබැයි හරි ආසයි නේද? මාත් එහෙම තමයි මේ දවස්වල ගෙවල් සුද්ධ කරනවා, මකුණු දැල් කඩනවා, තින්ත චුට්ටක් ගා ගන්නවා. එතකොට අලුත් මිටි රෙදි මේස රෙදි හැම ගේනවා, වලම් පිඟන් ගේනවා. ඒ හැමදේම ආසාවෙන් කරනවා. කතාවෙන් කට්ටියටම බත් ටිකක් කන්න දීලා දැන් මං ඔය හවස් වෙලා ටිකක් සව් එකක් හදාගන්න තමයි හදන්නේ. ගෙවල් අස්පස් කරන වැඩ අස්සෙත් මං කරන වැඩ ටික. අපි සව් චුට්ටක් විතර අරගෙන සව් ටික උකු වෙන්නේ නැති වෙන්න රසයට සව් ටික හදාගමු. කට්ටියටම බොන්න එහෙනම්. වැඩ කරලා මහන්සිනේ. සව් චුට්ටක් අරගෙන මූඩියෙන් එකහමාරක් හෝ ඉන්න පිරිස හොඳට බලලා අවශ්‍ය ප්‍රමාණයට සව් චූට්ටක් අරගන්න. සව් උකු වෙන්නේ අපි සව් ගොඩාක් දාන්න ගියාම. කවදාවත් කුරක්කන් කැඳ හදනකොට, කිතුල් පිටි කැඳ හදනකොට, සව් හදනකොට සව් ග්‍රෑම් 100 අර තියෙන මල්ල පිටින්ම දාන්න යන්න එපා. ඒ වගේම හැඳි ගොඩක් දාන්නත් එපා. සව් පොඩි ප්‍රමාණයක් ගන්න. ඒ සව් ප්‍රමාණයට සීනි ටිකක්, හකුරු ටිකක්, එනසල් ටිකක්, කරාඹු නැට්ටක්, ලුණු චුට්ටක් එහෙම දාලා ඉස්සර වෙලාම ඔයගොල්ලෝ වතුර ටිකකින් හොඳට මේ සව් ටික උයා ගන්න. ඊට පස්සේ ඉවර වෙලා දිය කිරි චුට්ටකුයි අවශ්‍ය ප්‍රමාණයට මිටි කිරි එකතු කරලා සව් එක හොඳට හැඳි ගා ගන්න. මේක පැය 2-3ක් වුණත් උකු වෙන්නේ නැති වෙන්න ඔයගොල්ලන්ට තියාගන්න පුළුවන්. ඉස්සර මං සව් හදනකොටත් සව් බොන්න නෙවෙයි වුනේ, සව් කැඳ කන්න තමයි උනේ. ඊට පස්සේ මං අර මගේ ඉස්කෝලේ වැඩ කරානේ අවුරුදු 6ක්. ඒ අවුරුදු 6 ඇතුලේ අර ගෘහ විද්‍යාව ටීචර් ළමයින්ට උගන්වනවනේ මේ දේවල්. මං ඉතින් ඕවා පොඩ්ඩක් අධ්‍යයනය කරා ඒ කාලේ වැඩ කරන ගම. එතකොට ඒ ටීචර් හැදුවේ මෙන්න මේ විදිහට. ඒ වගේම අර පොංගල් බත් එහෙම ඕන දෙයක් හදාගන්න පුළුවන් රට ඉන්දියා නම හැමදේම දාලා. ඒ හැමදේම ළමයින්ට කියලා දෙනකොට මමත් ගිහින් ඒව ඉගෙන ගත්තා. අපේ ජීවිතේට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒකට වයසක් අදාළම නෑ. ඉතින් එදායින් පස්සේ මම කවදාවත් සව් කැඳ කන්න ඕන නම් සව් කැඳ කනවා. සව් බොන්න ඕන නම් මං සව් ටික බොන්න ඕන විදියට හදාගන්නවා. ඕගොල්ලොත් අද ඉඳලා සව් ගොඩාක් එකතු කරන්න එපා. සව් බොන්න කැමති කෙනෙක් නම්. සව් කැඳ කන්න කැමති කෙනෙක් නම් සව් ටිකක් වැඩිපුර එකතු කරාට කමක් නෑ. මොකද සව් තැම්බෙනකොට ගොඩාක් ලොකු වෙනවා. ඇට ලොකු වෙලා උකු වෙනවා. ඒ නිසා සව් බොන්න ඕන කෙනෙක් නම් පොඩ්ඩක් එකතු කරන්න. මිටි කිරි ටිකක් වැඩිපුර දාගන්න. හරිම රසයි එතකොට. ඔන්න ඉතින් බලන්නකෝ මගේ කුස්සියෙන් එළිය පේන විදිය.
මං හරිම ආසයි මගේ කුස්සියටට. සිතුවිලි පහළ වෙන නිදහසේ ආසාවෙන් ලියාගන්න පුළුවන් විදිහට ජනෙලයක් සහ කුස්සියක් තියෙන එක ගැන නම් මං ගොඩාක් සතුටුයි. මොකද අපි කුස්සියේනේ වැඩිපුර ඉන්නේ කාන්තාවෝ. ඔය වෙලාවට කුස්සියේ එපා වෙන්නේ නැති විදිහට කුස්සිය හැදිලා තියෙනවා නම් ඕනම දෙයක් ආසාවෙන් කරන්න හිතෙනවා. ඉතින් අපි අලුත් අවුරුද්ද ගැනනේ කතා කරේ. අලුත් අවුරුද්ද ලස්සනට අපි ආදරෙන් පිළිගමු එහෙනම්. හොඳද? අලුත් අවුරුද්ද වැඳුම් එහෙම ගන්න ගියාද? මාත් ගියා. හැබැයි ඉතින් මට පොඩ්ඩක්වත් ඒක වීඩියෝ නම් කරගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි ගොඩාක් සෙනග හිටියා ඒ දවස්වල. මට ඉතින් වෙලාවකට ගොඩාක් සතුටු හිතුණා අපේ මිනිස්සු මොන අඩුපාඩුකම් තිබුණත් අලුත් අවුරුද්ද ගොඩාක් ආදරේ සමරනවා කියලා. සමහර අයට ගන්න සල්ලිත් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු ඒ අවුරුද්ද ආදරෙන් පිළිගන්නවා. ඇඳුම් ගන්නවා දැක්කා, වළම් පිඟන්, අවුරුද්දට ඕන කරන බඩු, ඒ වගේම ගෙදෙට්ට අලුත් දෙයක්. හරි කඩිසර විදියට අද කාලේ තරුණ අම්මලා තාත්තලා මේ අලුත් අවුරුද්ද ලස්සනට සමරනවා. ඒ කාලෙත් වැඩිහිටියෝ එහෙමයි. ඉතින් මං හිතනවා අපිට ලැබුණු වැඩිහිටිය ආදර්ශය අපිත් අපේ අනාගත පරපුරට අපේ දරු පැටවුන්ට ඒ සංස්කෘතික දේවල්, ඒ ආදරණීය දේවල් කිසිම දෙයක් මග නොහැර ලස්සනට සමරන්න, ලස්සනට හදාගන්න හොඳ ආදර්ශයක් දුන්නොත් අනේ අපේ ලංකාව ලෝකෙම ලස්සන රටක් වෙයි. මොකද ලෝකෙ කොහේවත් නැති ලස්සන දේවල් තියෙන්නේ අපේ රටේනේ. ඒ රටේ යගේ අපි දැනගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒක මේ රටෙන් පිට වෙලා ඉන්න ආදරණීය සහෝදර සහෝදරියෝ දන්නව ඇති අපේ රටේ කොච්චර වටිනාකමක් අපිට තියෙනවද කියලා. ඒ වටිනාකම් අපිට පේන්නේ නැත්තේ අපි තාම අපේ රටේ ඉන්න හින්දානේ ඇතුලේ. ඒකෙන් එළියට ගිහින් අපේ රට දිහා බලනකොට තමයි හිතනකොට තමයි හිතෙන්නේ අපේ රට කොච්චර ලස්සනද කියලා. ඒ නිසා අපි අපේ රටේ තියෙන හැම දෙයකටම ආදරය කරමු. හැම සංස්කෘතික දෙයකටම සිංහල බෞද්ධයෝ විදිහට අපි ගොඩාක් ආදරය කරමු. බලන්නකෝ පවුල් එකතු වෙන, නෑදෑ හිතවත්කම් අලුත් වෙන, තරහ මරහ නැති වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් මෙදා පාරත් අපි සමරන්න පුරුදු වෙමු. ඕගොල්ලන්ට මගේ වීඩියෝස් වල දකින්න ඇති හැමදාම මගේ ගෙදර කවුරු හරිම කෙනෙක් ඉන්නවා. ඒ ඉතින් මං බැන්දා කියලා නෑ. මං ජීවත් වෙන්නේ මගේ විදිහට. මං හරිම ආසයි මිනිස්සුත් එක්ක ඉන්න, මිනිස්සුත් එක්ක සුහදව ඉන්න. මං අර කලින් කියනා වගේම අපිට ආදරණීය ගැහණියකට ආදරණීය කාන්තාවකට පුළුවන්ලු පවුලක් වගේම ලෝකයක් ලස්සන කරන්න. ගේ ඇතුළ වගේම සමාජය තුලත් ලස්සනට ලොකු ලස්සන ආභරණයක් වෙන්න. ඉතින් මං හැමදාම කැමති එහෙම ඉන්න. අර තනි වෙලා හුදකලා වෙලා කවුරුත් ඕනේ නැහැ වගේ ඉන්න මං කැමති නෑ. ඒ ඉතින් මගේ හැටි. මගේ දරුවන්ටත් මං ඒක පුරුදු කරනවා. හැමෝම ඉතින් මට ආදරේ හින්දා මගේ දැන් මම හැදිච්ච පරිසරයේ මගේ නෑදෑයෝ ටික ගොඩාක් පසුතැවෙනවා අනේ මං නැහැනේ කියලා. මොකද මං හිටියානම් අනිවාර්යෙන්ම අපි අලුත් අවුරුදු උත්සවයක් කරනවා පවුල ඇතුලේ. අඳුම් අරන් දෙනවා, අලුත් අවුරුදු කෑම දෙනවා. ඉතින් මම තමයි අර පොඩ්ඩක් මුල් වෙලා පවුලේ නෑදෑයෝ ටිකත් එකතු කරගෙන රණ්ඩුත් වෙනවා. අවුරුදු උත්සව පවා අපි තියනවා පවුලේ අලුත් අවුරුද්ද කියලා. ඔව් තෑගි දෙනවා. ඉතින් දැන් ඒක අර බැඳලා ආවට පස්සේ නෑනේ යාලා හරියට දුක් වෙනවා දැන් ඒවා කවුරුත් නෑනේ කරන්න කියලා. හැබැයි මම මේ පරිසරය තුල ඒවා කරනවා දැන්. ඔයගොල්ලෝ බලාගෙන යන්නකෝ. මගේ අලුත් අවුරුදු vlogs ටික කතාවෙන්
ඔන්න මං අලුත් අවුරුද්ද ලස්සනට ආදරෙන් පිළිගන්න දවස් ගානම මේ දවස්වල මහන්සි වෙනවා. කැවිලි හදන ඒවා තියෙනවා. එතකොට මගේ බබාගේ උපන්දින එනවා. ඒකත් තියෙනවා. අම්මෝ වැඩ ගොඩයි මට. ඕගොල්ලොන්ට බලන්නත් වීඩියෝ ගොඩක් තියෙයි. එක දිගට මගේ කටහඬ අහන්නත් බැරි වෙයි. එපා වෙයි ඒ තරමටම. අනේ එහෙම වුණොත් සමා වෙන්න. එහෙනම් ඉතින් අපි අපේකම රැකගෙන අපේ සංස්කෘතික දේවල් වලට ගොඩාක් ආදරය කරලා අලුත් අවුරුද්ද ආදරෙන් පිළිගෙන ලස්සනට අලුත් අවුරුද්ද සමරමු. ඉතින් බලන්නකෝ ඕගොල්ලන්ට තව වීඩියෝ එකක් මේකටත් එක්ක එකතු කරා. මගේ බබාව නාවන්න. ඕගොල්ලොත් සතියකට එකපාරක් හරි මොන වැඩේ තිබුණත් දරුවන්ගේ වගකීම් ටික මග අරගන්න එපා. පවුලේ වගකීම් ටික මග අරගන්න එපා. මගේ වෙනම වීඩියෝ එකක් ඇති. ඔය චූටි බබාලට දද කුෂ්ඨ එන්නේ නැති වෙන්න එයාලා කොහොමද මගේ බබාව මං නාවන්නේ කියලා පිරිසිදුව තියාගන්නේ කියලා. යාට හෙම්බිරිස්සාවක්වත් තුනක්වත් එහෙම හැදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මං සතියකට සැරයක් අනිවාර්යයෙන්ම බෙහෙත් වතුරෙන් යාව නාවනවා. මේ විදිහට කොහොඹ කොළ ටිකක්, මේ විදිහට දෙහි කොළ ටිකක්, වෙනිමල් කෑල්ලක්, අමු කහ කෑල්ලක්, රත්මල් ටිකක්, කරඳ පොතු කරඳ කොළ ටිකක්, ඒ වගේ ඖෂධ වර්ග වලින් බෙහෙත් වතුර එකක් උණු කරගෙන එකෙන් නාවනවා. එතකොට ඒ විස බීජ එහෙම නැති වෙනවා. මේ රශ්න කාලෙට ඔන්න හොඳයි. ඔයගොල්ලෝ කරලා බලන්න. වෙනම වීඩියෝ එකක් තියෙනවා ඔය චූටි බබාලව නාවන විදිහ ගැන. මේක චූටි බබාලට විතරක් නෙවෙයි අපිට වුණත් හොඳයි මේ දවස්වල. ඒ නිසා ඔයගොල්ලොත් කරලා බලන්න. බලන්නකෝ ඉතින්නේ හැම වැඩක්ම ඒවත් මං කරනවා. අනේ මන්දා මට කොහොම හයියක් ඒවට එනවද කියලා. හැබැයි මං කරනවා. එහෙනම් මං අදට වීඩියෝ එක නවත්තන්නම්. මේ වීඩියෝ එක අවසානයේට අපේ හස්බන්ඩ් පහන තියෙන වීඩියෝ එකක් තියෙනවා. අක්කා කෙනෙක් කියලා තිබ්බා හස්බන්ඩ්ට දන ගහලා වැඳලා ප්‍රාර්ථනාවක් කරලා යන්න කියලා. අනේ අක්කේ ඒක ටිකක් දිග විස්තරයක්. මම ඔයාට ඒ ගැන පස්සේ විස්තර කරන්නම්. තව වෙනම වීඩියෝ එකකින්. මං හැබැයි සතුටු වෙනවා මගේ හස්බන්ඩ් මෙහෙම හරි බුදු පහන පත්තු කරලා දෙවියන්ට පුද පූජා පවත්වලා යන එකට. මොකද අවුරුදු 32ක් වෙනකම්ම එයා බුදුන්ට පහනක්වත් තියපු කෙනෙක් නෙවෙයි. පන් ඉදිරියක්වත් තියපු කෙනෙක් නෙවෙයි. ගේ ඇතුලේ අවුරුදු 25 දී මට යාව මුණ ගැහෙන්නේ. ඒ 25න් පස්සේ තමයි එයා මගෙත් එක්ක පන්සලකට හරි ගිහිල්ලා මලක් පහනක් පූජා කරේ. හැම මාසෙම මං යාව හම්බෙන්න එනකොට පන්සලකට එක්ක ගිහිල්ලා ගැටඹේ පන්සල නුවර ඔයගොල්ලෝ දන්නවා. නුවර ගැටඹේ පන්සලට ගිහිල්ලා එයාට මලක් පහනක් පත්තු කරන්න පුරුදු කරලා අවුරුදු 32කින් පස්සේ එයා ගෙදර බුදු පහන තියෙන තැන දක්වාම එයාව එක්කගෙන ආවා. ඉතින් එයා ඉස්සරහට අර අක්කා කියපු ප්‍රාර්ථනාව කරා. දැනට මේ විදිහට කරලා. ඉතින් මේ අක්කට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒක මතක් කළාට. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් නම් අපි ඉස්සරහට ආයෙත් හම්බෙමු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. තෙරුවන් සරණයි හැම දිනාටම.